वर्ष 1818 සෙංකඩගල් පුරවරයේ අන්තිම අභිමානයත් ඉංග්‍රීසි දජය යටතේ වැළලී ගිය මොහොත. මුළු මහත් උඩරටම පරාජයෙන් නිශ්ශබ්දතාවයක ගිලී තිබුණා. නමුත් ඌව වෙල්ලස්සේ නිදහස් නිම්නයන් ඒ වහල්භාවයට අවනද වුණේ නැහැ. අසාධාරණයට පාවාදීමට එරෙහිව ඌවේ ගෙමි ජනතාව රොදබැඳගත්තේ තමන්ගේ ලේවලින් නිදහසේ ඉතිහාසය ලියන්නයි. කැප්පිටිපොළ දිසාවේගේ පැමිණීම. කැරල්ල මර්ධනය කරන ඉංග්‍රීසින් පිටත් කර හැරියේ රාජකීය විශ්වාසය දිනු අභීත සෙන්පතියා මොනරවිල කැප්පිටිපොළ දිසාවේ. නමුත් ඌව වෙල්ලස්සි පොළවට පය තබපු ඒ වීරයාට වැටහුණා මේ සටන් කරන්නේ තමන්ගේම සහෝදර ජනතාව බව. පරදේශීන් වෙනුවෙන් තමන්ගේම ලේනෑයන් ඝාතනය කරන්න ඒ සිංහල ලේ ඉඩ දුන්නේ නැහැ. බ්‍රිතාන්‍යයන් දුන් තාන්නමාන්න ආයුධ සියල්ල ආපසු හරවා යවපු කැප්පිටිපොළ වෙල්ලස්සේ අසරණ ජනතාවගේ නායකත්වය බාරගත්තා. අසම සම ගරිල්ලා සටන් ක්‍රමවලින් ඌව කඳුකරය දෙදරුම් කෑවා. කැප්පිටිපොළ දිසාවේගේ කඩුව අහසට එසවෙද්දී දහස් ගණන් ගැමියන් ජීවිතයේ පරදුවට තබා සටන් බිමට පැන්නා. නිදහස නැතහොත් මරණය. වෙල්ලස්සේ සෑම බිම්මංගලක්ම සිංහලයන්ගේ සහ බ්‍රිතාන්‍යයන්ගේ ලේවලින් තෙත්තුණා. මාස ගණනාවක් තිස්සේ ඉංග්‍රීසි අධිරාජ්‍යම මේ කඳුපාමුල දනගැස්වීමට කැප්පිටිපොළ ප්‍රමුඛ වීරයන්ට හැකි වුණා. පරාජය සහ අත්අඩංගුවට පත්වීම. නමුත් සාගින්න, රෝග පීඩා සහ ද්‍රෝහීන්ගේ පාවාදීම් හමුවේ ඒ අභීත අරගලය කෙමෙන් කෙමෙන් බිඳ වැටුණා. වෙල්ලැස්සේ කෙත්වතු ගෙවල් දොරවල් අලු දූලි වී යද්දී වීර කැප්පිටිපොළ දිසාවේ සතුරන්ගේ අතට පත් වුණා. මරණ දණ්ඩනය නියම වූ ඒ අවසාන මොහොතේ පවා ඔහුගේ දැස්වල තිබුණේ සතුරන් බියගන්වන සුළු අභිමානයක්. අවසාන මොහොත සහ අමරණීයත්වය. බෝගම්බර පිටියේදී වදකයාගේ කඩුව බෙල්ලට ලං වෙද්දී ඔහු බියගුල්ලෙකුසේ සැලුනේ නැහැ. තමා ඇඳ සිටි පසීන රෙද්දෙන් කොටසක් වදකයාට තෑග් කර එකම කඩු පහරින් මරණිය වැළඳගත්තේ සැබෑ සිංහයෙකු ලෙසයි. ශරීරයේ මෙලවින් සමුගත්තත් මොනරවිල කැප්පිටිපොළ යන නාමය මේ හෙළ පොළවේ සදාකාලික නිදහසේ සංකේතය ලෙස අමරණීයයි.